අඩු මචංලා උඹලා හිතාගෙන ඉන්නේ ස්පොන්ජ් බොබ් කියන්නේ නිකම්ම නිකන් hina යන කාටූන් එකක් කියලාද? නෑ මචං. ඕක පිටිපස්සේ තියෙන්නේ ආච්චිට හාල් ගරන්න වෙන සිරාම සිරා ඩාර්ක් ස්ටෝරි එකක්. උඹලා දන්නවද මුන් ඉන්න මේ බිකිනි බොටන් කියන නගරේ ඇත්තටම තියෙන්නේ කොහෙද කියලා? පැසිෆික් සාගරයේ තියෙනවා බිකිනි ඇටෝල් කියලා දූපතක්. 1960 ගණන් වල ඇමරිකාවෙන් මේකට නියුක්ලියර් බෝම්බ දාලා පිපිරෙව්වා චක්ක බ්ලාස්ට් වෙන්න. ඉතින් මේ දාපු බෝම්බ වල විකිරණ රේඩියේෂන් නිසා තමයි මේ මුහුණු ජීවීන් ඔක්කොම මියුටේට් වෙලා මිනිස්සු වගේ අදුම් ඇඳගෙන කතා බහක් කරගෙන ඉන්නේ. මේක නිකන් ෆෑන් තියරියක් නෙවෙයි. මේක හදපු ඩයල් එකම මේක කන්ෆර්ම් කරලා තියෙනවා. හිතපන්කෝ අර පැට්‍රික් කියන ගොන්ලබ්බා ඇයි නිකන් ගල් ගෙඩියක් අස්සේ ඉන්නේ කියලා. ඒ රේඩියේෂන් නිසා ඌට ට්‍රැක පැනලා තියෙන්නේ. සැන්ඩි කියන්නේ නිකම්ම ලේනෙක් නෙවෙයි මචන්. රේඩියේෂන් ගැන හොයන්න ආපු සයන්ටිස්ට් කෙනෙක්. ඒකයි එයා නිතරම ස්පේස් සූට් එකක් ඇඳන් ඉන්නේ. ඉතින් මචංලා මේ වගේ තව කාගේ හරි පරණ රෙදි ගොඩක් හොදන්න මම ආයෙ එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉඳපල්ලා. සෝරි වෙන්න ඕන. ආච්චිට ජපාන් හාල් ගරන්න කලින් මම කැපුණා. See you soon සුදුමැණිකලා.